කොහොමද යාළුවනේ ස්ටාර්සල්ගේ අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කිම් සූහියන් සහ සේරොන් දෙන්නගේ ගැටලුව ගැන තවත් අලුත් විස්තර ගොඩක් එළියට ඇවිත් තියෙන නිසා අපිට හිතුණා ඒ ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ අතර එක දෙයක් තමයි පසුගිය දවස්වල සේරොන්ගේ පෙම්වතා කියලා හඳුනාගත්ත පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු එළියට ආපු එක. මේ පුද්ගලයා විසින් සේරොන්ගේ මරණයට සූහින්ගේ වැරැද්දක් නොමැති බව ඇතුළු විස්තර කිහිපයක් මාධ්‍යට ප්‍රකාශ කරලා සිටිනවා. නමුත් කොරියාවේ සියදිවි හානි කර ගැනීමේ ආයතනයේ අධ්‍යක්ෂක සේරොන්ගේ දෙමාපියන් සහ මිතුරන් ආදී බොහෝ දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ හිටපු පෙම්වතා ඉදිරිපත් කරපු කරුණු සාවද්‍ය බව. ඒ වගේම මේ හිටපු පෙම්වතා සහ සේරොන් අතර පෙම් සම්බන්ධතාවය සතියකට අඩු කාලයක් පවන පැවතුණු බවත් ඔහු සේරොන්ව භාවිතා කරමින් ප්‍රසිද්ධ වීමට උත්සාහ කර K-pop ට්‍රේනි කෙනෙක් බවත් හෙළි වුණා. ඉතින් ගොඩක් අය කිව්වේ කිම් සූහියන් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලබා දී මොහුව මෙලෙස තමාට වාසි සහගත ලෙස සාක්ෂි ඉදිරිපත් කරන්න එවන්න ඇති බව. ඒ වගේම තමයි සුප්‍රසිද්ධ ගායකයෙක් සහ නළුවෙක් වුණු ඇස්ට්‍රෝ කණ්ඩායමේ මුන්බින් 2023 වසරේ මියගිය පසුව සේරොන් ඔහුට ලියපු ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. ඔයාලට බොයිස් ඕෆ් ෆ්ලවර්ස් නාට්‍යයේ ගුජුම්පියෝගේ පොඩි කාලේ චරිතයට රඟපාපු නළුවා මතක නම් ඒ තමයි අපි මෙතන කතා කරන මූන්බින්. සේරොන් සහ මූන්බින් දෙන්නම කුඩා කාලයේ පටන් හොඳම මිතුරන්. ඒකට හේතුවක් තමයි සේරොන් සහ මූන්බින් දෙන්නම ෆැන්ටජියෝ කියන ඒජන්සියක යටතේ මුල් කාලේ වැඩ කරපු එක. ඊට අමතරව මේ දෙන්න ඩ්‍රාමා එකකත් එකට රඟපාලා තියෙනවා. මුන්බින්ගේ මරණයත් එක්ක විශාල මානසික පසුබෑමකට ලක් වුණු සේරොන් තාම මිත්‍ර මුන්බින්ට ලිපියක් ලියනවා. ඒ ලිපියේ ලියපු දේවල් වලින් කීපයක් තමයි බින් මට ඔයා මතක් වෙනවා. ජීවිතේ ප්‍රශ්න නිසා මම තීරණය කළා මැරෙන්න. ඒත් මට ඒ අතර ඔයාගේ මරණය ගැන අහන්න ලැබුණා. මම දන්නවා මේ තීරණය කොච්චර භයානක සහ තරිකම පිරුණු එකක් වෙන්න ඇතිද කියලා. මට නිතරම ඔයාව මතක් වෙනවා. අනික මරණය මාව අරන් නොගිහින් ඔයාව අරගෙන ගියේ ඇයි? මගේ ප්‍රශ්න නිසා මට ඔයා ගැන හොයලා බලන්න බැරි වුණාට සමා වෙන්න. ඔයාගේ නංගිව බලා ගන්න ඕන නිසා මම මැරෙන්න යන එක ටික දවසකට නතර කරනවා. මං එනකන් ඉන්න. මං ඉක්මනින්ම ඔබව හමු වෙන්නම් කියලා සේරොන් මේ ලිපිය අවසන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි සේරොන් සහ කිම් සූහියන් අතර තිබුණු පෙම් සම්බන්ධතාවය ඔප්පු කරන්න දෙදෙනා අතර හොමාරු වුණු කෙටි පණිවිඩ සේරොන්ගේ පවුලේ අය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පණිවිඩ අතර 2016 වසරේදී ඉනම් සේරොන් බාලවයස්කාරියක්ව සිටියේදී කිම් සූහියන් සේරොන්ව සිප ගැනීමට සහ වැළඳ ගැනීමට ඉල්ලා තිබෙන පණිවිඩද ඇතුළත්. මේ කෙටි පණිවිඩ සත්‍ය ඒවා බවත් ව්‍යාජ නොවන බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවලිනුත් තහවුරු වෙලා තියෙනවා. මේ කෙටි පණිවිඩ මාධ්‍ය හරහා පැතිරීමත් සමග සූහියන් කෙරෙහි ජනතාව වැඩි වශයෙන් අප්‍රසාදය පළ කරන්න පටන් අරන්. ඒ බාලවයස්කාර දැරියක මෙලෙස අයුතු ලෙස භාවිතා කිරීම නිසා. ඒ වගේම තමයි සීදිවි හානි කරගත් ප්‍රසිද්ධ නිලියක් සහ ගායිකාවක වුණු සුල්ලිගේ සහෝදරයත් සූහියන්ට විරුද්ධව කතා කරන්න පටන් අරන් තියෙනවා. මට කිම් ගැන කියන්න ගොඩක් දේවල් තිබුණත් කියන්න විදියක් නැහැ. ඔයා උඩින් පහළට වැටෙන්නයි යන්නේ. ඒ නිසා හයියෙන් අල්ලගෙන ඉන්න. යනුවෙන් සුල්ලිගේ සහෝදරයා කිම් සූහියන්ව ඉලක්ක කරගනිමින් Instagram post එකක් පළ කරලා තිබුණා. ඉන් දින කිහිපයකට පස්සේ ඔහු Instagram live පැමිණ තම සොයුරියගේ මරණයට සූහියන් වගකිය යුතු බව ඍජුවම ප්‍රකාශ කළා. මෑතකදී හැමෝගෙම අවධානය යොමු වුණු තවත් දෙයක් තමයි කිම් සූහියන්ගේ මාධ්‍ය සාකච්ඡාව. මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු හඬා වැටෙමින් තමන් නිර්දෝෂීයයි දිගින් දිගටම පැවසුවත් තමන්ගේ නිර්දෝෂී බව පෙන්වීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකිරීම නිසා බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. මේ අතර සූහියන් මාධ්‍යට ප්‍රශ්න ඇසීමද තහනම් කරලා තිබුණා. එහිදී එක් මාධ්‍යවේදිනියක් අවසානයේදී ප්‍රශ්නයක් එල්ල කළ නමුත් ඒ මගහරිමින් සූහියන් පිටව ගියා. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාවත් කිම් සූහියන්ට වාසිදායක විදිහට නම් අවසන් වුණේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ වගේ විශ්වාසවන්ත තොරතුරු අහන්න දැනගන්න අවශ්‍ය නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.